හැමදාම ක්‍රියේටින් බිව්වොත් මොකද වෙන්නේ? පළවෙනි දවසේ වැඩේ පටන් ගන්නකොටම පොඩි අප්සෙට් එකක් එනවා. මේක බොනකොට හරියට හුණු දිය කරපු වතුර බොනවා වගේ දැනේ. ඔයා කණ්ණාඩියෙන් බලනවා ඒත් කිසිම වෙනසක් නැහැ. මාව රැවටුණාද කියලා හිතෙයි. 7 වන දවසේ දැන් ඔයාට අම්බානක පිපාසය දැනෙන්න ගන්නවා. වතුර ගැලුම් ගණන් බොන්න හිතෙයි. බැලුවොත් වරත් කිලෝ 1.5කින් වැඩි වෙලා. ඔයා හිතනවා ඇති ඔයා මහත් වෙලා කියලා. නෑ, ඒක එහෙම නෙමෙයි. ඔයාගේ මස් පිණු ස්පොන්ජ් එකක් වගේ. සෛල ඇතුළට වතුර ඇදලා ගන්නවා. 14 වන දවසේ දැන් තමයි වැඩේ පටන් ගන්නෙ. ඔයාගේ ඇඟේ ATP උපරිමයටම පිරීලා ජෙට් එන්ජින් එකකට තෙල් ගැහුවා වගේ. ජිම් එකට ගියාම අර බර වෙච්ච ලෝඩ් එක දැන් සැහැල්ලුයි වගේ දැනෙයි. මහන්සියක් දැනෙන්නෙම නැහැ. ඔයා දැන් වෙනදාට වඩා ලොකුවට පේන්න ගන්නවා. 30 වන දවසේ මේක මස් පිඩු වලට විතරක් නෙමෙයි මොලේ තිබුණ මීදුම වගේ ගතිය නැති වෙලා යනවා. ක්‍රියේටින් ඔයාගේ මොලේ නියුරෝන වලටත් ශක්තිය දෙනවා. දැන් ඔයාට ફોකස් එකක් තියෙනවා. වෙනද ඔයාව වටන අන්තිම රෙප් එකත් දැන් නිකම්ම උඩට එනවා. ඔයාගේ රිකවරිත් පුදුම ලෙස වේගවත් වෙයි. 4 වන දවසේ දැන් ඔයා කණ්ණාඩියෙන් බලනකොට දකින්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්ව. ඔයාව නවත්තන්න කාටවත් බෑ. මස් පිඩු හොඳට පිරීලා, ලේනහර හොඳට පේනවා. හයියත් වැඩි. ඔයා දැන් මස් පිඩු විතරක් නෙමෙයි ලොකු ආත්ම විශ්වාසයකුත් හදාගෙන ඉවරයි.